වැරදියට නෙමෙයි අකා. ඔතන මට නරක ආරංචි ලැබිලා තියෙනවා. අම්මා එක එකගේ කේලම් අහලා කවුල පාරවල එන්න බෑ මෙතෙන්ට. කාටද කතා කරන්නේ? පොඩ්ඩක් කේන්ති ගියා. අපේ අම්මා මං ගැන වැරදි හිතන්න එපා. මට ඉන්නේ. මම බලන්නේ නරක වැටදාන හොඳින් සාර්ථකව ඉගෙන ගත්තද? හොඳයි බොහොම ස්තුතියි. මොකද මට තියෙන සතුට එච්චරයි. මගේ ආදරණීය කලාකරුවන් ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරමින් ඔබට දැනුවත් කළා. ඔබගේ දැනුම ඔබ ආදාගත්තා. ඒ වගේම ශනිකෝම තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරපු හරි ප්‍රාණවත් චරිත ඒ මොහොතේ ඒකව දැනෙන හැඟීම් ඇති කරන ඒ මොහොතවල සතුට දරුවා මම ඔබටම කියන ආඩම්බර වෙනවා මතුරු වෙන්න හොඳින් ඉන්න සමාජයට යහපත්යක් ලබා දෙන්න ගම්දනා වල ගිහිල්ලා තුරුයි ප්‍රවීණ රාජ්‍ය ශිල්පී දිලු කෝරළගේ මහත්මිය ප්‍රවීණ රාජ්‍ය ශිල්පී ජාතික සහ යෞවන සම්මානලාභී විශාන්ත උයන්ගොඩ මහත්මයා කැමරා කෝර පිළිබඳව ඉතාමත් වටිනා හැඳින්වීමක් කළ නාන්දිත සිරිසේන මහත්මයා මේ වගේ අත්දැකීමක් මම ලබාගත්තු පළවෙනිම අවස්ථාව. මේ වගේ ප්‍රායෝගිකව මේ වගේ මුල ඉඳලම අපිට තේරෙන විදිහට හැම දෙයකටම සම්බන්ධ කරලා අපේ හැම දෙයකටම උනන්දු කරවලා වැඩමුළු කියලා ඒකට අපි ප්‍රායෝගික ක්‍රියාවට ඉදිරිපත් කරලා රඟපාන්න දීලා කැමරාව හසුරුවගෙන කැමරාවට මුහුණ දෙන විදිහ අපිට කියලා දීලා ඒ හැම දෙයක්ම අපිට ශ්‍රමිකව අපේ තියෙන දක්ෂතාවය පෙන්වන්න අපි ඉඳගෙන කියනවා දන්නේ නැහැ අපි කොහොමද රඟනවා අපිට අපි තියෙන දක්ෂතාවය කවුරුත් දන්නේ නැහැ. ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං සතර නැවතත් මේ වැඩමුළුවක් බලාපොරොත්තු වෙන ඉහත වෙනවා. අනිත් වචන කැමරාව පිළිබඳ ගොඩක් දේවල් ලබා ගත්තා. ඉතින් මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වීම පිළිබඳව මට ගොඩාක් සතුටුයි. ඉතින් මට මේ වගේ එකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන කියලා හිතනවා. අනිවාර්යයෙන්ම ස්තුතියි. උපාලි දේවගේ මහත්මයා පළමු දේවගේ මහත්මයා කියන්නේ මම ආයි මහනුවර දම්පල ඉඳලා දම්පල රයිගා ඉඳලා මම තාම ඒක මොකටද නිදාගෙන නැහැ මොකද ඉන්නේ ඉන්න බස් එකක් නැහැ ඒකට මම පාට බැස්සේ 11 විතර ඒකලා තාම ට්‍රේන් එකේ පොඩ්ඩක් ඔළුව තියාගෙන ඉඳියට ඉන්නේ නැහැ තරුණ සේවා සභාවේ ලබපු වැඩමුළු පල්ලෙකට එක්ක මම මගේ නාට්‍ය වල සම්බන්ධ කරගෙන සිල්වින්ට මම වැඩමුළුවක් කියන ඒක තමයි මම දන්න තරමින් අධ්‍යාපනය ලබමු මට්ටමින් මම අදර ශේත්‍රයට ගෙනාවේ. නමුත් ඒ අතරත් මම තව ඉගෙන ගන්න ගොඩාක් උත්සාහ ගන්නවා. නමුත් වැඩමුළු කීපයකට මම ගියා ඉවර්ෂයේ ඒකට මේ වගේ පාඩුවෙන් කීපයකට. නමුත් අද මේ ප්‍රවෘත්ති වැඩමුළුව මට ඒ ලබමු කිසිම දෙයකින් මට ඇත්තම සල්ලි දෙවලා ගියා. දිවිනේ ප්‍රවීණයන් කරා. නමුත් මට ලබා ගන්න දෙයක් ඇත්තම මම ඒක නාම කරනවා කියන්නේ නැහැ. තිබුණේ නැහැ. ඒක අද දවස් තුල මම කරපුවා මෙතන තිබුණා. මම කරපු දේවල් තිබුණා. ඊට වඩා දේවල් ඒ වගේම මම කරපු දේවල් අලුත් කරගත්තා වගේම තව තවත් වර්ධනය කරගන්න ගොඩාක් දේවල් මට මෙතන ලැබුණා. මම උදේ මට කීක මහන්සි ඉක්මනට මට නැතිලා ගියා. ඇත්තම මම සතුටින් මෙතන ගියා. අද ඇත්තම ඒක ගෞරවයෙන් මම මේ සියලු දෙනාටම සංවිධානයේ සියලු දෙනාටම මගේ ඉතිරි උදේ කරන අතර අද මම යන්නේ තවත් ලොකු දැනුමක් හැම අතින්ම ලබාගෙන කියන එක මම උදේ දෙනාටම මතක් කරමින් මට ඒ තුලින් තව නිර්මාණයකට තව නිර්මාණයක් කරන්න ඉතාල උත්සාහ කරනවා. මම තායිදී එළවලු පස්සේ
නාට්‍ය අලංකාරයෙන් නැතුව වෙන විශේෂකින් කැම්පස් යන්න. හැබැයි දැන් මට හිතෙනවා ඊට වඩා හොඳයි මේ ඩ්‍රාමා කරා නම් ඩ්‍රාමා කියන්නේ ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඉතින් කෙනෙක් කිව්වා ඩ්‍රාමා කියන්නේ සාගරයක් කියලා. ඇත්තටම මේක නම් ඇත්තම කතාවක් සාගරයක් තමයි. ඩ්‍රාමා කරනවා කියන්නේ අපිට කරන්න පැති ගොඩක් තියෙනවා. ඒක ඩ්‍රාමා වලින් රංගපාන විතරක් නෙමෙයි කැමරාකරණය, වේශ නිරූපණය වගේ ඩ්‍රාමා නාට්‍ය අලංකාර කියන්නේ ගොඩක් පැති තියෙනවා. ඉතින් මට මේ අද දිනේ මේ වැඩමුළුවෙන් ලැබිච්ච අත්දැකීම ගොඩක් වටිනවා. ඉතින් මේ වැඩමුළුව සංවිධානය කරපු සියලු දෙනාටත් දෙහිමින් ස්තුතියක් දෙනවා. මේ වගේ වැඩසටහන් තව ඉදිරියට සංවිධානය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Gampaha Cultural TV, official YouTube channel of Gampaha Divisional Cultural Board of Sri Lanka.